Hi, good morning. ඉතින් අද සුබම සුබ දවසක් මට නම් මගේ ජීවිතේ. අද මගේ පුතාගේ බර්ත්ඩේ එක. ඉතින් අපි දෙන්න මේ උදේම යන්න හදන්නේ කිරිපිඬු පූජාවත් අරගෙන පන්සල්. ඉතින් ඔයාලත් ඔයාලගේ බබාලගේ බර්ත්ඩේ වලට මොනවද කරන්නේ? පන්සල් එහෙම යනවද? මම නම් අනිවාර්යයෙන්ම එදාට පන්සල් යනවා. අපි දෙන්නා මේ ආවේ කැලණිය රජමහා විහාරයට. මල් 12ක්. පුතාගෙන් ඇහුවම මොනවද ඔයා පූජා කරන්න කැමති මල් කියලා නිල් මල් තමයි පෙන්නුවේ. ඉතින් අපිට කිව්වා තෝරලාම ගන්න කියලා. ඉතින් ඒ මල් කඩේ මල්ලිටත් ගොඩක් පින් සිද්ධ වෙනවා. ඉතින් අපිට හොඳටම පිපිච්ච මල් ගන්න දුන්නා. ඉතින් අදට මගේ පුතාට අවුරුදු 13ක්. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා මේ වෙලාවේ මගේ රත්තරන් පුතාගේ ජීවිතේ සාර්ථක වෙලා එයාට හොඳ මිනිසෙක් විදිහට මේ ලෝකෙට වැඩදායි පුද්ගලයෙක් විදිහට চিරාත් කාලයක් ජීවත් වෙන්න කියලා මගේ ආයුෂත් අරගෙන. අපි ලස්සනට මල් වට්ටියත් හදලා කිරිපිඩු පූජාවත් තැටි වලට සකස් කරගෙන දැන් පූජා කරන්න හදන්නේ. පන්සලේ නම් ගොඩාක් වීඩියෝ ගත්තේ නැහැ. මොකෝ ගොඩාක් සෙනඟ හිටියා. ඉතින් එයාලටත් කරදරයක් නේ අපි වීඩියෝ කරන එක. ඉතින් මමත් ගොඩාක් සතුටින් ඉන්නද වෙලාවක්. ඉතින් ගොඩාක් ගාත කියලා වැඳලා මගේ පුතාට ආශිර්වාදයම අරගෙන එන්න ඕනි වුණු දවසක් නිසා මම වීඩියෝ ගත්තේ නැහැ. අපි දෙන්න දැන් මේ ආවේ PNS එකට කේක් එකක් අරගෙන යන්න. ඉතින් එයාන් කැමති කේක් එකක් ගන්න මං එයාට ඉඩ දුන්නා. වෙනදා ඉතින් ගොඩාක් කට්ටිය පිරිවරාගෙන කපන කේක් එක අද පුතයි මමයි විතරක්ම වෙලා. ගමේ හිටියනම් අපේ ගෙදර ඔක්කොම ඉන්නවනේ. ඒත් දැන් ඉතින් අපි මෙහෙ නිසා තනි වෙලා වගේ කියලායි හිතෙන්නේ. මම ඉතින් පුතාට නිතරම කියන්නේ හොඳට ඉගෙනගෙන යහපත් මිනිස්සෙක් විදිහට මේ ලෝකේ ජීවත් වෙන්න කියලා. ඉතින් එයාට දෙන්න පුළුවන් එකම දේ හොඳ යහපත් ගතිගුණ විතරමයි. ඉතින් පුතේ ඔයා ලොකු වෙලා හොඳ මිනිසෙක් වෙලා මේ ලෝකෙට වැඩදායි පුද්ගලයෙක් විතරක්ම වෙන්න. ඒ වෙනකන් අම්මා ඔයා දිහා ආසාවෙන් බලාගෙන ඉන්නවා, ආදරෙන් බලාගෙන ඉන්නවා. ඉතින් අද වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටමත් ගොඩාක් ස්තුතියි. ගිහිල්ලා එන්නම්. බයි.